පසුගියදා අප්‍රේල් විරු සමරුව පැවැත්වුවා. පක්ෂ දෙකකින් ඒ විරු සමරුව පැවැත්වුවා. මේ අප්‍රේල් ජනතා නැගිටීම පන්ති සමාජයට විරුද්ධව ඇතිවෙච්ච සමාජවාදයේ වෙනුවෙන් කරපු අරගල 88 89ත් ඒ විදිහටම පන්ති විරහිත සමාජයක් ඇති කිරීම සඳහා ගෙන ගිය අරගල. 1980 වැඩ වර්ෂණයේදී දහස් ගණනකේ රැකියාවන් අහිමි වුණා. එතකොට ඒ අහිමි වීම තුල එවකට ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් ඔහු පක්ෂයක් පිහිටවගෙන ජනතාව ඉදිරියට මෙහෙව්වා. විශේෂයෙන් මේ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව ඉතාමත් කුරිරු ලෙස මේ ජනතාව මර්ධනය කරා. විශේෂයෙන් ඔබ කවුරුත් දන්නවා පන්සලක් වට කළා කටුකම්බ ගැහුවා. ඊළඟට තවත් මේ වගේ සිදුවීම් ගණනාවක් තිබුණා. ඉදිරිවීර සරච්චන්ද්‍ර බිම දාලා ගහලා ඇදගෙන ගියා. ඒ වගේම මේ ධර්මසේකර සහෝදරයාත් ඉතාමත් කුරිරු ලෙස පහර දී ඇදගෙන ගිහිල්ලා සිරගත කළා. ඒ වගේ ජීවිතේම අනේක විද දුක්ඛ දෝමනස්යන්ට ගොදුරු වෙමින් නිර්ධන පන්ති ව්‍යාපාරයේ තෝරාගත් මෙම සහෝදරයා ඇත්තටම සියලු දෙනාට ආදරණීය චරිතයක් වෙන්න ඕන කෙනෙක්. මෙහිදී 71 අරගලය ගැන කතා කරනකොට GID ධර්මසේකර නාමය අපට අමතක කරන්න බෑ. රෝහණ විජේවීර සහෝදරයා ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයට පත් වෙලා ජනතාව සංවිධානය කරන යුගයේදී GID ධර්මසේකර අන්තර් විශ්වවිද්‍යාලය බල මණ්ඩලයේ සභාපති හැටියට ශිෂ්‍ය ව්‍යාපාරයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ කරනවා. මම හිතන්නේ ඒ සම්බන්ධ කිරීම තුළ තමයි ජනතා විමුක්ති පෙරමුණේ නැගීම ඇති වෙන්නේ. ඒ නැගීම ඇති වුණා ඒ වගේම ධර්මසේකර සහෝදරයාගේ චින්තනය අනුව ඔහු දිග්ගැසුණු මහජන යුද්ධයක් සඳහා යා යුතුයි කියලා රෝහණ සහෝදරයාට කිව්වා. නමුත් රෝහණ සහෝදරයා කෙටි කාලීන අරගලයක් තුලින් බලය අල්ලා ගත යුතුයි කියන ස්ථාවරය තමයි එතකොට ඉඳලා තියෙන්නේ. ඉතින් එන්නේ ඒ වගේ න්‍යායික මතභේද උඩ තමයි ධර්මසේකර සහෝදරයා රෝහණ සහෝදරයාත් වෙද්වන්නේ. ඉතින් ඒ වගේ යුගයක් අතීතයේ තිබුණා. මේ ධර්මසේකර සහෝදරයා අතීතයේ සිටම ඔහුගේ ජීවිතයම දිග්ගැසුණු යුද්ධයක්. මොහු අනන්ත අප්‍රමාණ අනේක විද වද වේදනා දුක් වේදනා විඳගෙන ආරක්ෂක අංශ වලින් පහර කමින් ඊළඟට 4 වෙනි තට්ටුවේදී ඊටම අමානුෂික අන්දමින් ඔහුට සලකලා තියෙනවා. මම හිතන්නේ එක්තරා අවස්ථාවක දවහලේදී සම්පූර්ණ අඳුරු කරපු කාමරයක ඔහුව සිරකල තබලා ඊට පස්සේ රැට වෝල්ට් 200ක බල්බ් එකක් ඔහුට දාලා මානසික තත්ත්වේ විකල් කරන්න. ඔහුගේ තාරුණ්‍යයේ ගෙවුනේ සිරගෙවල් වල. අවුරුදු 11ක්ම තාරුණ්‍යයේ ගෙවුනේ සිරගෙවල් වල. ඒ වගේම ලාංකීය නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා තමයි ඔහු මේ දේ කළේ. ඉතින් මේ වගේ ධනේශ්වර ක්‍රමේ අමානුෂික වද වේදනා විඳලා ජීවිතයේ අද අවසාන භාගයට පැමිණිලා මාලේවන ධර්ම විජය නමින් අද පැවිදි දිවියට ඇතුළත් වෙලා ඉන්නවා. නමුත් අර පහර දීම් වල දුක් වේදනා වද වේදනා තුල අද ඒ සහෝදරයා එහෙම නැත්නම් ඒ ස්වාමින් වහන්සේ අද ඉන්නේ රෝගීව. ඉතින් එවැනි තත්ත්වයක් ඔහුට මේ නිර්ධන පන්ති ව්‍යාපාරයට නැත්නම් සමාජවාදයේ වෙනුවෙන් පෙනී නොසිට ඔහුට මේ සමාජය තුල ඊටාම ඉහළ තැනකට ගිහිල්ලා සැප සම්පත් විඳිමින් ජීවත් වෙන්න හැකියාව තිබුණු කෙනෙක්. නමුත් ඔහුගේ ජීවිතේ පුරාම තියෙන්නේ අල්පේච්ඡතාවය. ඒක අද සමාජවාදයේ ගැන කතා කරන ටයිකෝඩ් දාලා BMW වලින් යන නායකයින්ට ඊටම් පරමාදර්ශයට ගත යුතු චරිතයක් කියලා මම කියනවා. ඕන කෙනෙක්ගෙන් අතින් වැරදි වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ ජීවිතය ඔහු ගත කරේ කුමන අරමුණක් උදෙසාද? ඒ අරමුණ අදටත් ඔහුගේ හිතේ තියෙනවා.
ඔහු පෙනී සිටින්නේ අදටත් සමාජවාදයේ වෙනුවෙන්. ඉතින් ඔහුගේ අතීත කතාව තමයි මම දිගහරින්න යන්නේ. ඔබ වහන්සේගේ සම්පූර්ණ නම? මගේ දී නම ගම්මන්පිලේ මෙයාගේ දොන් ධර්මසේකර. ඔබ වහන්සේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ කුමන පාසලෙන්ද? නාගන්දලගොඩ පාසල කියලා එකට කිව්වේ. පස්සේ මාව අපේ අම්මා දැම්මා කළුතර උතුරේ තිස්ස මධ්‍ය මහාවිද්‍යාලයට. ඒකේ අවුරුදු දෙකක් හිටියා. ඒක මම අසාර්ථකයි. පස්සේ ආපහු මම දැම්මා අලුත් විද්‍යාලයට. අලුත් විද්‍යාලයට මම විශ්වවිද්‍යාලයට ගිහින්. එතකොට විශ්වවිද්‍යාලයේදී ඔබ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති බවට පත් වෙනවා. ඒ මොන අවුරුද්දේද? 66 මම කැලණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ ඡන්දෙන් 91ක් ඡන්ද අරන් දිනුවා. ඒ නිසාම තමයි මම විශ්වවිද්‍යාල හතර ඒකාබද්ධ කොමිටුවේ සභාපති වශයෙන් తాවකාලිකපත් කරගත්තේ. එතකොට ඒ කොමියුනිස්ට් පක්ෂයෙන් තමයි ඒ අවස්ථාවේ ඔබ වහන්සේ ඉල්ලුවේ. කොමියුනිස්ට් පක්ෂයට. රෝහණ සහෝදරයා ඔබට සම්බන්ධ වෙන්නේ කොහොමද? රෝහණ සහෝදරයා හම්බෙන්නේ මම විශ්වවිද්‍යාලයේ දෙවෙනි වසරේ ඉන්න වෙලාවේ. එතකොට කොහොමද ඒ සම්බන්ධතාවයේ ගොඩ නැගී එන්නේ? ඒ වගේම ඔබ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වයේ ලබන්නේ. මෙහෙමනේ විජේවීර මාව හම්බෙන්න ඇල කරපු සාකච්ඡාවලින් මම පැහැදුනා. පැහැදිලා මම එයාත් එක්ක එකතු වුණා. එකතු වෙලා මම එයා මට කිව්වා යන් කියලා මට එයා දැනගත්තා මට උන්ගේ කටපුරා සම්බන්ධ කර දෙන්න කියලා. පස්සේ මම එයාත් එක්ක ලංකාව පුරාම ගියා. ගිහිලා 6000ක් විතර සම්බන්ධ කරගත්තා. ඔබ නිර්ධන පන්ති ව්‍යාපාරයේ ගොඩනැගීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීම සඳහා ඔබ සෑහෙන කාර්යභාරයක් කරපු කෙනෙක්. ඔව් කරා. මේ රෝහණ සහෝදරයා නිදාගත්ත කාමර, නිදාගත්ත සයනය මේවා තියෙනවා. ඒ වගේම මේ රෝහණ සහෝදරයා ඇවිදගෙන ගියපු භූමියක් මේක. මම කැමති ඔබ වහන්සේගෙන් අහන්න රෝහණ සහෝදරයා ඔබ වහන්සේට මුණ ගැසෙන්නේ කොහොමද? රෝහණ විජේවීර මාව හොයාගෙන ආවේ මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති වෙනත් ඉස්සෙල්ලා. මම ශිෂ්‍ය නායකයෙක් වශයෙන් ප්‍රකට වෙනකොට මාව හම්බෙන්න ආවා. එතකොට ඔබ වහන්සේ ජනතා විමුක්ති පෙරමුණෙන් වෙන්වෙන්න බලපාපු න්‍යායික මතභේදය මොකක්ද? න්‍යායික මතභේදය එයා එක රැයකින් බලය අල්ලන්නේ නැති උනේ. මම බැලුවා මේක මහා විනාශකාරී ක්‍රියාමාර්ගයක්. මම යෝජනා කරා මාවසතුන් කීප ක්‍රමයට රට පුරා විශාල සංවිධානයක් ගොඩනගාගෙන විශේෂයෙන් අපේ රටේ බහුතර ජනතාව ගොවි ජනතාව ගම්බදට ගිහිල්ලා ගොවි ජනතාව සංවිධානය කළා, ගොවීන්ගේ තරුණයන් විශේෂයෙන් සංවිධානය කළා. පුළුල් ජන ව්‍යාපාරයක් මගින් රටේ බලයටපත් විය යුතුයි කියන්නේ. ඒක තමයි මම හිතමු මතේ. දිග්ගැසුණු මහජන යුද්ධයක් සම්බන්ධ මතවාදයක් ඔබ වහන්සේ දැරුවා. ඔව් දිග්ගැසුණු මහජන යුද්ධය කියන්නේ මෙහෙමයි. මට එහෙම දිග්ගැසෙන්න ඕනකමක් තිබුණේ නැහැ. මට උනේ පළල් ජනතා බලවේගයක් මගින් බලය අල්ලන්න. ඒක දිග්ගැසුණුද කියලා කතාවක් නැහැ. පළල් ජනතා බලවේගයක් මගින් මේක පුංචි රටක් නේ. මේ පුංචි රට ඉන්දියන් සාගරයේ මුතුවැටේ වගේ පුංචි රට පුරාම ව්‍යාප්ත වෙච්ච පළල් ජනතා බලවේගයකින් අල්ලන්න. එතකොට ඔබ වහන්සේ ඇමරිකන් තානාපති කාර්යාලයට පහර දීමට තීරණය කළේ ඇයි? හේතුව වියට්නාමයේ අවුරුදු 20ක් ඇතුළත ලක්ෂ 33ක් ඝාතනය කරා කියලා ඊට විරෝධය වෑමක් වශයෙන් ඒ රටේ දකුණු වියට්නාමයේ නායක හඳු ක්වාන්ඩක් හඳු. එයා ඇමරිකන් ආරක්ෂක අමාත්‍යාංශ ඉස්සරහට ඇවිල්ලා බිම වාඩිලා එර්මිනිය කුතාගෙන අතින් වක්කරගත්ත පෙට්‍රෝල් කෑන් එක වක්කරගෙන ලයිටරේ අතට අරන් කිව්වේ මොකද්ද? අද මම මේ ගිනි තියාගන්නේ අපේ රටේ අවුරුදු 20ක් ඇතුළත ලක්ෂ 33ක් ඝාතනය කරා අහිංසක මිනිස්සුන්ව. මේක නොදැක්කා වගේ ඉන්නවා ලෝකේ බෞද්ධයෝ. කියලා පත්‍රේ වුණා මම බැලුවා මට ඇමරිකාවට ගිහින් ගහන්න බෑ. මම ඇමරිකන් එම්බසිට ගහන්න 250ක් විතර කණ්ඩායම් 10 කණ්ඩායම් ගිහලා ගෝල් ෆේස් එකේ රැස් කරලා කණ්ඩායම් 10 ඇමරිකන් එම්බසිකට ගෙනල්ලා පහර දුන්නා. වෙච්ච වරද තමයි මං කිව්වේ කිසිම ජීවිතහානියක් කරන්න බෑ කියලා. මං කිව්වේ ගල් වර්ෂාවක් කෙල්ල කරන්නේ ඇමරිකන් එම්බසි තට්ටු තුනේම වීදුරු කුඩු වෙන්න. ඊළඟට ඇතුළට ගිහිල්ලා ඇතුළේ තියෙන ඇමරිකන් කොඩි ගහට ගිනි තියන්නේ. හැබැයි ඒකට ඇමරිකන් එම්බසි තියෙන ඇමරිකන් ලාංඡනයේ තියෙන මේ වාහන ටික කොඩි ගහට එක්කව කරන්නේ ගිනි තියන්නේ. හැබැයි ඇමරිකන් එම්බසිට විවිධ හේතුවට විවිධ වාහන එනවා. ඒ එකකටවත් ගිනි තියන්න එපා. කියලා මේගොල්ලෝ ගිනි තිබ්බා. එළියට එනකොට වෙච්ච වරද තමයි කොල්ලුපිටිය පොලිසිය OIC තිලක් කියලා කෙනෙක් අන්තිම කණ්ඩායමේ එක්කෙනෙක්ව අල්ලගත්තා. එයා මේ සූරු වරපු තරුණයෙක්. අල්ලගත්තා මේ කණ්ඩායමේ නායකයා ඉදිරිසිංහ කියලා තිය සටන්ගාමී උද්ගලෙක්. එයා කියලා දිනුවා තුන් පාරක් මගේ ගෝලේ අතර්පන් ඇහුවේ නෑ.
පිහියෙන් යන්න මිනිහට හරියටම හෘද වස්තු මිල්ලලා මිනිහා බිම වැටලා පොළොවේ පස් ගාගෙන මරුණා. ඔබ වහන්සේ වියට්නාම් ආක්‍රමණයට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දෙන්න තීරණය කළේ හුදෙක් මේ සටනට විරෝධය පළ කිරීම සඳහාද එහෙම නැත්නම් මේ රටේ යම්කිසි ඔබට අවනත වූ කොටසක් එකතු කර ගැනීම සඳහා? කරුණු දෙකම තිබුණා. පළවෙනි හේතුව ඇමරිකාවට දැඩි විරෝධය ප්‍රකාශ කරන්න. මොකද මට ඇමරිකාවට ගිහින් ගන්න බෑනේ. මූලික හේතුව මේ ක්‍රියාමාර්ගයේ මගින් ජනතාව තුළ ඇමරිකන් විරෝධී මානසිකත්වයක් ගොඩනගන්න. ඔය හේතු දෙක තුනම තමයි ඇමරිකන් එම්බසියට ගහන්න තීරණය කළේ. ඔබ වහන්සේට එදා මේ රටේ ධනේශ්වර පාලනය වෙනස් කළා නිර්ධන පන්ති ආඥාදායකත්වයෙන් යුත් පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය තිබුණද? මට තිබුණේ මෙහෙමයි. මම බැලුවා ලංකාව දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තියෙන රටක්. මුලින් මම නිර්ධන පන්ති ආඥාදායකත්වයේ තමයි හිටියේ. මට තේරුණා ඒක කරන්න බෑ. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදයට හැදගැච්ච රටක්. ඒ මිනිස්සු යන්නේ ඒ පාරේ. මම ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ප්‍රමුණ කියලා සංවිධානය පිටියේ. ඔව්. ඇමරිකන් හමුදා මගින් වියට්නාමය ආක්‍රමණය කළා. එහි ඝාතන බොහෝ දුරට සිද්ධ කරා වුන්. එතකොට ඔබ ඒකට විරෝධය පාන්න ඒ තීරණය ගත්තා. JVP සන්නද්ධ ක්‍රියාකාරීත්වයට ඒක හානියක් වුණා කියලා එහෙම නැත්නම් පක්ෂයේ ක්‍රියාකාරීත්වයට හානියක් වුණා කියලා ඒගොල්ලෝ කියනවා. ඒක සම්පූර්ණ වැරදි. මගේ ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල වුණේ මොකද්ද? රටවල් 20 ගානක ඇමරිකන් තානාපතිකාරයන්ට පාර දුන්නා. රටවල් 20 ගානක. විශේෂයෙන්ම කැස්ට්‍රෝගේ බලපෑමක් වෙන්න ඇති ලතින් ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ, වියට්නාමයේ, කාම්බෝජයේ, ලාओසේ, උතුරු කොරියාව, මොංගෝලියාව ලොකු රැල්ලක් ගියා. ඔය මිලායි ඝාතනය ගැන තමයි ප්‍රංශේ සමාජිකරණ තිබ්බ ජීන් පෝල් ශාස්ත්‍රී, පැබ්ලෝ නෙරුඩා වගේ නෝබල් ත්‍යාගලාභී 7 දෙනෙක්ගේ නායකත්වයෙන්. ඒකෙදි තීන්දුව කරා ඇමරිකාව මිනිමරු ආණ්ඩුවක්, ජනතා ද්‍රෝහී ආණ්ඩුවක්, නිෂ්කාරණේ අහිංසක ගම්වැසියෝ මිලායි ගම්මානේ එක්කෙනෙක් නැතුව පුංචි ළමයි පාව මැරුවා කියලා ලොකු ප්‍රකාශයක් ඒවලු කරා ලෝකෙටම. ඉතින් ඕවා තමයි මම ගත්ත ක්‍රියාමාර්ගයේ ප්‍රතිඵල වශයෙන් ලෝකෙ පුරාම රැල්ලක් ගියා. ඔබ වහන්සේගෙන් මම ප්‍රශ්නයක් අහන්න. අද සමාජවාදයේ වෙනුවෙන් පෙනී සිටින නායකයින් බොහෝ වෙලාවට ඉතායි ඉහළ සුඛ විහරණ සහිත ජීවිත ගත කරනවා. ටයිකෝට් ඇඳගෙන BMW වගේ වාහනවල යමින් ඔවුන් කල් ගත කරනවා. එතකොට ඒ සමගම සමාජයේ වාදය ගැනත් ඔවුන් කතා කරනවා. මං කැමති හෝචිමින් සහෝදරයාගේ අතීතය සම්බන්ධ ඔබ දැනුවත් දේ දැනගන්න. හෝචිමින් සහෝදරයාගේ අතීතය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ පෝසත් පවුල කෙනෙක් නෙවෙයි, සාමාන්‍ය ජනතාව අතරින් බිහිවෙච්ච නායකයෙක්. ඒ වගේම ලොකු උගතෙකුත් නෙවෙයි. නමුත් එයා ටිකටම මාව සතුන්ගේ චින්තනයත් එක්ක හිටියා. ඒකෙන් තමයි එයා දිග්ගැසුණු උද්දේකින් පළමුව උතුරු වියට්නාම බේරගත්තා. දෙවනුව දකුණු වියට්නාම බේරගෙන වියට්නාමෙම ඒකීය රාජ්‍යයක් බවට පත් කරගත්තා. සේවයට කැපවුණු අධිෂ්ඨාන සාගත වීරයෙක්. හැබැයි මහා උගතෙකුත් නෙවෙයි, දුප්පත් පන්තියේ කෙනෙක්. ඔබ වහන්සේ අද දවසේ අපේ රටට ඇති වෙලා තියෙන ඉන්දියානු මැදිහත් වීම සම්බන්ධයෙන් දරන ආකල්පය මොකක්ද? ඇත්ත වශයෙන්ම ලංකාව ඉන්දියාවේ ග්‍රහණයටපත් වෙමින් තියෙන කියලා මම ඉතාම කනගාටු වෙනවා. ඒකෙන් උනේ අපේ ලෝකේ ලොකුම හානියක්. ඒ හානිය මොකද්ද? අද ලෝකේ පොසත්ම රට චීනය. ලෝකේ වැඩිම ජනගහනය රට චීනය. ඒ වගේම ඇමරිකාවට කෝටි දහස් ගණන් ඩොලර් කෝටි දහස් ගණන් ණය දෙන රටක්. එහෙව් රට ආසියාවේ තියෙන ලොකුම ශක්තිය. ඒ වටේ තියෙන මොකද වියට්නාමයේ, කාම්බෝජයේ, ලාओසේ, කොරියාව ඔක්කොම තියෙන ඒ රටවල්. ඒ රටවල් වල අද තියෙන බලවේගය චීන බලවේගය. ඊළඟට දැන් රුසියාවේ පවා පුටින් පවා චීනෙත් එක්ක යම් කිට්ටු සම්බන්ධයකින් කටයුතු කරනවා. ඉතින් එහෙම තියෙන චීනට විරුද්ධ වෙනවා නම් කවුරු හරි ක්‍රියාමාර්ගයක්, ඒක ක්‍රියාමාර්ගය වැරදි. ඒ මම දන්නේ කවුද කියලා විරුද්ධ වෙන්නේ. විරුද්ධ වෙනවා නම් කවුරු හරි ඒක වැරදි. ඔබ වහන්සේගෙන් මම තවත් ප්‍රශ්නයක් අහනවා. ඔබ වහන්සේ තවමත් සමාජවාදය වෙනුවෙන් පෙනී සිටිනවා. මොහොමද බුදුහාමුදුරගේ ධර්මයේ ಜಾති කුල ගෝත්‍ර ભેද වලින් තොරව, පන්ති වලින් තොරව සියලු ජනතාව එකමෙන් සැලකනවා. ඒක කොච්චරද කියනවනම් සුනීත කියන වැසිකිලි බාල්දිය අරන් යන මිනිහෙක්
අරගෙන යන බුදුහාමුදුරුවෝ දවසක් හැරෙනමක් එක්ක වඩිනවා පින්ඩ පාත කරන්න. වඩනකොට මේ වැසිකිලි බාල්දියේ තියෙන සුනීත පාරෙන් අයින් වෙලා පල්ලෙහාට බැස්සා. බුදුහාමුදුරුවන්ට කතා කරා. කතා කළා මේව දකුණු අත උස්සලා කතා කරා. ඒ තියෙන ඒක බුද්ධ ආගමේ තියෙන. ඒ හිපස්සික භාවයෙන් සිවුරු පෙරවිලා මෙයා වික්ෂුන් වහන්සේ නමක් බවටපත් වුණා. ওই වගේ සිද්ධි රාශියක්. ඒ කියන්නේ අන්තිම පීඩිත කුලවල අන්තිම අසරණ මිනිස්සු දුප්පත් මිනිස්සු බුදුහාමුදුරුවෝ මාන කරගත්තා. බුදුහාමුදුරුවෝ රජවරු හොයාගෙන ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ සිටුවරු හොයාගෙන ගියේ නැහැ. බුදුහාමුදුරුවෝ කොහෙද යන්නේ? හම්බ වෙන මහජනයා එයා හිඟන්නේද? කුලෙන් රොඩීද? ඒව හෙව්වේ නැහැ. බෞද්ධ ස්වාමින් වහන්සේ නමක් හැටියට සමානාත්මතා සමාජයක් අදටත් පිළිගන්නවද? ඔව් බුදුහාමුදුරන්ගේ චින්තනයේද බුදුහාමුදුරන්ගේ චින්තනය සමානාත්මතාවාදී සමාජයක්. ඉතින් ඒ කියන්නේ ඔබ වහන්සේ සමාජවාදී පිළිගන්නවා. සමාජවාදී නෙවෙයි සමානාත්මතාවාදී පිළිගන්නවා. සියල්ලෝ පොදු සමාජයක්. කියන තැන බුදුහාමුදුරේට එතන. ඒ තැනටයි මම ඇවිල්ලා ඉන්නේ. ඇමරිකානු තානාපති කාර්යාලයට පහර දීමේදී ඔබ අනුගමනය කරේ කුමන අන්දමේ වැඩපිළිවෙලක්? මගේ ඉලක්කය උනේ වණ්ඩක් හාමුදුරුවෝ ගෙනිතියාගත්තාම මට ඇමරිකාවට ගිහින් ගන්න බැරි නිසා ලෝකෙ ඇස්සරෙන්න ලෝකෙ අධිරාජ්‍ය විරෝධීන් ඇස්සරෙන්න ඇමරිකානු තානාපතිකාරය බොහොම ප්‍රසිද්ධයි. කොළඹ අර්ලේගහ මන්දිරේ ඉස්සරහා තියෙන්නේ. අර්ලේගහ මන්දිරේ කොළඹ කොටුවේ ඉඳලා යනකොට තියෙන්නේ වම් පැත්තේ දකුණු පැත්තේ තියෙන්නේ ඒ කෙලින්ම ඇමරිකන් තානාපති කාර්යාලය. ඒකට ගහන්න මම තීන්දුව කරේ ආණ්ඩුවටත් දැනෙන්න ලෝකෙටත් දැනෙන්න. ඒක හරියට කෙරුණා. ඒක රටවල් 20 ගානක ඇමරිකන් මිනිස්සුන්ට ගහන්න පටන් ගත්තා. ඉතින් ඔබ ඒ ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධ වුණා. නව යටත් බීජත්වවාදයට ඒ සමගම විරුද්ධයි. දැන් අපේ රට ගිල ගැනීමට බලා සිටින සියලුම අධිරාජ්‍යවාදී නව යටත්ජිතවාදී බලවේගවලට ඔබ විරුද්ධද? ඔව් සියලුම නව යටත්ජිතවාදී බලවට මම විරුද්ධයි. අද අපේ රටේ ඉන්දියානු මැදිහත් වීම වැඩි වෙමින් යනවා. ඉන්දියාවේ ඉඳලා තෙල් නලයක් ලංකාවට යන්න හදනවා. ඊළඟට අපේ විදුලි බලය ඉන්දියාවේ විදුලි බලයත් එක්ක සම්බන්ධ කරන්න හදනවා. අපේ රටේ මන්නාරමේ සුළං විදුලි බලාගාරයක් ඉන්දියාවට දෙන්න හදනවා. ත්‍රිකුණාමල වරාය ත්‍රිකුණාමලය ගැන අපේ ස්වාධීනත්වයේ ප්‍රශ්නයක් තියෙනවා. තෙල් ටැංකි ඉන්දියාවට දීලා තියෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම උතුරේ ජනතාවට ඊටාම පීඩාකාරී තත්ත්වයක් අද වෙනකොට ඇති වෙලා තියෙනවා. උතුරේ ජනතාවගේ දීවර ජනතාවගේ දැල් කපාගෙන ට්‍රෝලර් යාත්‍රා යනවා. ඒ වගේ ගොඩක් සිදුවීම් තියෙනවා. ඒ සම්බන්ධව ඔබ වහන්සේ දරන ආකල්පය මොකක්ද? මට කියන්න තියෙන්නේ මගේ කිසිම ඉන්දියානු විරෝධයක් නැහැ. හැබැයි ඉන්දියාවට ගැතිවීමට මම විරුද්ධයි. ඉන්දියාවට ගැති වුණොත් අපේ ජාතික නිදහස නැති වෙනවා. අපි ස්වාධීන රාජ්‍යයක් වශයෙන් අවුරුදු 2000 ගණන් 3000කට කිට්ටු කාලයක් පැවතුණා. ඔබ වහන්සේ ශිෂ්‍යයෙක්ව සිටිය අවදීදී රුසියාවේ කාලයක් සිටියා නේද? ඔව් කෙටි කාලයක්. මාස 3ක් විතර. ඒ වගේම ඔබට නැගෙනහිර ජර්මනියේ ශිෂ්‍යත්වයක් හම්බෙලා ඔබට යන්න අවස්ථාවක් ලැබුණා නේද? නෑ මම ඒකට ගියේ නෑ. ඔව් ඒකට යන්න හදනකොට මම හිතන්නේ ඒ වකට ආණ්ඩුව ඒක වැළැක්වුවා. කොහොමද මට යන්න ඕන කමක් තියුනේ නෑ. ඔව්. එතකොට ඔබේ හිත තියුනේ මේ රටේ ධනේශ්වර දේශපාලනේ වෙනස් කරන්න තමයි එදා ඔබේ අරමුණ තිබුණේ. ඒක හරි. ඒ කියන්නේ කිසිවක් නැහැ. මට ඕනකම තියෙන පුළුල් මහජන බලවේගයක් මගින් මේ සමාජය වෙනස් කිරීම. අධිරාජ්‍ය විරෝධී ධනේශ්වර විරෝධී සමාජයක් බවට පත් කරන්න. විශේෂයෙන් මාෝ සේතුන්ගේ දර්ශනය මත පදනම් වූ දිග්ගැසුණු මහජන යුද්ධය. මම මෙතන යුද්ධෙට නැහැ. මම අන්තිමට ආවේ මහජන යුද්ධේ නෙවෙයි පුළුල් මහජන බලවේගයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී බලයට පත් වෙනවා. ලංකාවට ගැලපෙන ක්‍රමය ඒකනේ. ඔබ වහන්සේට ජනතා විමුක්ති පෙරමුණත් රෝහණ විජේවීර සහෝදරයාත් ඔබ වහන්සේත් අතර තිබිච්ච සමානත්වය මොකක්ද? දේශපාලනිකව තිබිච්ච සමානත්වය මොකක්ද? එවකට තිබිච්ච සමානත්වය මටත් ඕනකම දෙන මේ රටේ පොදු මහ ජනතාවගේ නිර්ධන පන්තිය පදනම් කරගත්ත පොදු මහ ජනතාවගේ ආණ්ඩුවක් ඇති කරගන්න. විජේවීර ගාවසන නිර්ධන පන්තිය මුල් කරගත්ත ආණ්ඩුවක්.
ඒක පොදු මහ ජනතාවක් පිළිබඳව නෙන්නේ නැහැ. ඒකෙන් තමයි ඔබ දෙදෙනා අතර සමානත්වයේ ගොඩ නැගුණේ. එයා නිර්දර පන්තියක් නැදාගත්තේ මම පොදු මහ ජන ආණ්ඩුවක්. ඔබ දෙදෙනා අතර ඇතිවෙච්ච මත ගැටුම මම මෙහෙම කියන්න. ඔබ වහන්සේ වකට දැරුවේ දිග්ගැසුණු මහජන යුද්ධයක්. නමුත් රෝහණ සහෝදරයා කෙටි කාලීන අරගලයකින් බලය අල්ලා ගැනීම තමයි ඔහුගේ මතවාදය. ඒකයි ඔබ දෙන්නා වෙන් වුණේ. ඔව් මුලදී වෙන් වුණේ ඒ හේතුව මත. නමුත් කල්යනකොට මට තේරුණා ලංකාවට මහජන දිග්ගැසුණු යුද්ධයක්වත් ගැලපෙන්නේ නැහැ. ඔය ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක හැදගැච්ච රටක්. පරණ රජවරු සටන් කරා. පළවෙනි රාජසිංහ රණශූරයෙක් පෘතුගීසි පෙති ගහලා දැම්මා. ඒ රටින් ඒ ආක්‍රමණිකයා එළවා දැම්මා. පළවෙනි විජයබාහු කීර්ති විජයබාහු මුන්නඩි චෝල මණ්ඩලම් කියලා මේ රට ඉන්දියාවේ ආධිපත්‍යයට යටත් වෙලා තීද්දි රූහුණේ ඉඳලා ඇවිල්ලා සටන් කරලා පන්නලා දාලා රට එක්සේසත් කරා. එතකොට ඔබ වහන්සේට කියන්න බෑනේ එහෙම සාමකාමීම රටක් කියලා මේ. නෑ නෑ මෙහෙමනේ. කීර්ති කියන්නේ වයස 18 යුද්ධ පටන් ගත්ත කෙනෙක්. එයා පස් පාරක් පෙරදුනා. පස් පාරක් පෙරදිලා අන්තිමට ඒ අත්දැකීම් පාවිච්චි කරලා අවසානයේ ජයග්‍රහණය කරා ගියා. එයාගේ පරාජිත සටන් තමයි මහානාගහුල, පළුට්ටගිරි, වාකිරිගල වගේ මූල ස්ථාන වල තමයි කඳවුරු ගෙවුවේ. කඳවුරු 4ක් පරාදයි. පස්වෙනි එක ඒ අත්දැකීම් පාවිච්චි කරලා රට පුරාම සේනාවන් එකහුව කළා. මහාලිගඟ දිගේ ගියා මධ්‍යම සේනාව. දෙපැත්තෙන් ගියා එක සේනාවක් ගියා කිරින්දෙන් පටන් අරගෙන ත්‍රිපුරා වලේ දක්වා. අනිත් සේනාව ගියා කඩුගඟෙන් පටන් අරගෙන මන්නාරම දක්වා. ගිහිල්ලා ලංකාවම බේරගත්තා. විජයග්‍රහණයේ හස්ත ඇත්තා. කීර්ති විජයබාහු. ඒ වගේම මායා පිහිටි රටවල් දෙක එකහු කළා මුන්නඩි චෝල මණ්ඩලම් කියලා රාජරාජ්‍ය රාජේන්ද්‍ර වගේ රජවරු ඉන්දියාවට ඈඳාගෙන පාලනය කරා. එතකොට තමයි මේ කීර්ති විජයබාහු එහෙම නැත්නම් කිත්ති කුමාරයා ඒ බලයට තර්ජනයක් වෙමින් රුහුණේ සිට සටන් පටන් ගන්නෙ. ඒ සටන ගැන ඔබ වහන්සේ මොකද්ද හිතන්නේ? ඒ සටන ඇත්තම කළ යුතු වෙච්ච සටනක්. වයස 18 සටන් පටන් ගන්නකොට දෙමව්පිය විරුද්ධ වුණා. නමුත් දෙමව්පියන්ගේ කීම අහන්න නැතුව එයා හිටපු හොඳ සටන් අධ්‍යක්ෂකම් දෙනවත් එක්ක එක්කහුවලා යුද්ධ පටන් ගත්තා. පටන් ගන්න තමයි 4 පාරක් පැදිලා පස්වෙනි පාරේ මහානාගහුලෙන් මහානාගහුලෙන් කුරුණෑගල මහානාගහුලෙන් පටන් අරගෙන අවසාන දක්වා ජයග්‍රහණය කරන්න ගියේ. අද යුගයේ එවැනි තර්ජනයක් එනවනම් ඒ වෙනුවෙන් අපි සටන් කළ යුතුද? ඔව් ඉතින් කවුරු හරි අපේ රටේ යටත් කර ගන්න අපිට විරුද්ධව සටන් කර යුතුයි. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මේ අවස්ථාවේදී ඔබ ජනතාවට දෙන පණිවිඩය මොකක්ද? මට දෙන තියෙන පණිවිඩය අපිට විරුද්ධව විදේශීය ආක්‍රමණික බලවේගයක් කරන ඊට විරුද්ධව සටන් කළ යුතුයි. නමුත් අද තියෙන යථාර්ථය නම් එහෙම ආක්‍රමණික බලවේගයක් නැහැ. උපායික බලවේගය තමයි තියෙන්නේ. උපායික අධිරාජ්‍යවාදී නවයටතීතවාදී විරුද්ධව අපි බුද්ධිමත්ව ක්‍රියා කළ යුතුයි. බුද්ධිමත්ව ක්‍රියා කරනවා කියලා කියන්නේ කැරලි ගහන එක නෙවෙයි. ජනතාව පුළුල් බහුජන බලවේගයක සංවිධානය කළා පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ උපයෝග කරගෙන රටේ බලයටපත් විය යුතුයි. ඒක කළ යුතුයි. ඒක අද විතරක් නෙවෙයි. ඔය රාජකීය යුගලත් ඒක තිබුණා. දේවානන්ද විශ්වරජුරු කාලේ නම් මිහිඳු මහරහතන් ලංකාවට වැඩම කරේ. ඒ කාලේ තියෙන සම්පූර්ණ සාමකාමී පාලනයක්. එයාගේ පස්සේ ආපු දිගටම දුන්න සාමකාමී පාලනයක්. පස්සේ රට යටත් කරාම එලාර තුලිගමුණු තමයි ඒක ජයග්‍රහණය කරේ. ඉතින් හැමදාම ගියේ පොදු බහුජන ක්‍රියාමාර්ගය. විදේශ ආක්‍රමණිකයෙක් ආව ඊට විරුද්ධව ජනතාව අවදි කරනවා. ඒක තමයි අපේ තීච්ඡ ක්‍රමය. බුදුහාමුදුරන්ගේ ප්‍රසිද්ධම දේශනා පාඩයක් තමයි සබ්බේ සත්තා ආරට්ඨිතිකා. සියලු සත්වෝ ආහාරයෙන් තමයි යැපෙන්නේ. ඉතින් ආහාර නැති සමාජයක් වැඩක් නැහැ. බුදුහාමුදුර හැමතිස්සෙම උපදෙස් දෙන්නේ මස් කන්න නෙවෙයි, පුළුවන් තරම් ගොවිතැන් කරන්න. වගා කටයුතු කරන්න. වගාවෙන් සරු රාජ්‍යයන් ගොඩනගන්න. ඒක තමයි බුදුහාමුදුරන් කාලේ ඉන්දියාවේ තිබුණු තත්ත්වය. ඒක ලංකාවට ඒ පණිවිඩය ගෙනාවේ මිහිඳු මහ රහතන් වහන්සේ. දේවානන්ද විශ්වරජුරුන් කාලේ ලංකාව එකම කුෂිකාර්ම රාජ්‍යයක් පෙරදිග දාන්නකාරී පොටපත් කරා පරාක්‍රම බහුව කාලේ. ඉතින් ඒ වගේ රටක් ගිහුනේ බුදුහාමුදුරන්ගේ දර්ශනය අනුව කටයුතු කළා. බුදුහාමුදුරන්ට තිබුණ එකම අරමුණයි එකක් මිනිස්සුන්ගේ මේ ආධ්‍යාත්මික වශයෙන් මේ තියෙන බැඳීම් වලින් නිදහස් කරන්න. සංසාරේ තියෙන ආදරය ආශාව නැති කරන්න. ආශාව නැති කළා මිනිස්සුන්ගේ අවසාන වශයෙන් මේ සියල්ලෙන් නිදහස් වූ විමුක්තිය කරා යන්න. ඒ විමුක්තිය මේ
ජනතා විමුක්ති විමුක්තිය නෙවෙයි. ඒක තමයි ආධ්‍යාත්මික විමුක්තිය. ඉතින් බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා සබ්බපාපස්සකරණං කුසලස්සූප සම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධානුශාසනං. සබ්බපාපස්සකරණං සියලු පාපයන්ගෙන් වැළකීම. කුසලස්සූප සම්පදා කුසල් කිරීම යහපත් දේ කිරීම. සචිත්ත පරියෝදපණං සිත දමනය කිරීම. ඒතම් බුද්ධානුශාසන බුදුහාමුදුරන්ගේ අනුශාසනය තමයි සබ්බපාපස්සකරණං සියලු පාපයන්ගෙන් වැළකීම. සියලු කුසල් කිරීම. සිත දමනය කිරීම. ඒ වගේම යහපත් ක්‍රියාමාර්ග තුල ලෝකයට සිත සාන්තිය උදා කිරීම. එතකොට ස්වාමින් වහන්සේ ඒ කියන්නේ සමාජවාදයේ වෙනුවෙන් කටයුතු කිරීම, පෙනී සිටීම බෞද්ධ දේශනයට අනුකූලයි කියලා කිව්වොත් නම් හරි. කිසිම දෙයක් නැහැ. සමාජවාදී චින්තනය ප්‍රචණ්ඩ භාවයෙන් තොරව ගන්නවා නම් තනිකරම බුදුහාමුදුරේ චින්තනයම තමයි. එහෙමනම් ඔබ වහන්සේට මේ අවස්ථාවේ මම নমස්කාරය පුද කරනවා. මෙම වැඩසටහන මෙතනින් අවසන් කරනවා.